අනුරාධපුර පූජානගරයට පයින් යන්න පුළුවන් දොරකින් පිහිටලා තියෙන මේ ලස්සන කොලෝනියල් ටයිප් හොටල් එකේ ඔයාලට සුව පහසුවට බොහොම සාධාරණ මුදලකට නවතින්න පුළුවන්. නගර මැදේ පිහිටලා තිබුණත් මෙතන වටපිටාව හරිම නිස්කලංකයි. ගස් කොළන් වලින් පිරීලා තියෙන්නේ. බොහොම නිදහසක් දැනෙනවා ආවම. ඉතින් මෙතන ඉඳලා අනුරාධපුර රජයේ මාරෝහලටත් ආයුර්වේද වෛද්‍ය සායනවලටත් බොහොම පොඩි දුරක් තියෙනවා. ඉතින් ඔයා ඒ වගේ අවශ්‍යතාවයකට පැමිණුණත් නවාතැන් ගන්න බොහොම සුදුසු ස්ථානයක් තමයි මේ හොටෙල් එක. ඔයාලට පූජා භූමියටත් විනාඩි 5ක්වත් යන්න කලින් යන්න පුළුවන් මෙතන ඉඳලා. ඉතින් මේ තියෙන්නේ මෙතන තියෙන රිසෙප්ෂන් ඒරියා එක. ඔයාලට මෙතන ඩයලොග් ටීවී සහ ෆ්‍රී වයිෆයි හම්බ වෙනවා. ඉතින් මේ තියෙන්නේ මෙයාලගේ ෆැමිලි රූම් එකක සෙටප් එකක්. මේ වගේ කාමර කිහිපයක්ම මෙයාලගේ හොටෙල් එකේ තියෙනවා. ඉතින් මෙතන 6 දෙනෙක් වෙනකන් උපරිමයට කාමරයක ඉන්න පුළුවන්. රුපියල් 6000ක් තමයි දවසකට වෙන්නේ. මේ තියෙන්නේ වොෂ්රූම් එක. මෙතන හොට්ටුවට ඔයාලට හම්බ වෙනවා. සහ මේ කාමරේ AC කරලායි තියෙන්නේ. ඉතින් ඇත්තටම එක්කෙනෙක් රුපියල් 1000කට වගේ පූජා භූමියට ආසන්නෙන් AC කාමරයක ඉන්නවා කියන්නේ මම නම් හිතන්නේ බොහොම වටිනවා. ඉතින් මේ කාමරේ 4 දෙනෙක්ට බොහොම සුව පහසුවට ඉන්න පුළුවන් මට තේරෙන විදියට. ඉතින් ලී තරප්පුවකින් තමයි අපිට දෙවෙනි මහලට යන්න තියෙන්නේ. ඉතින් දෙවෙනි මහලෙත් අපිට මේ වගේ කාමර කිහිපයක්ම බලා ගන්න පුළුවන්. සහ කොලෝනියල් ටයිප් බල්කනි කිහිපයකුත් අපිට මෙතනදී හම්බ වෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ සම්පූර්ණ හොටෙල් එකම වුණත් ඔයාලට සඳහා වෙන් කර ගන්න පුළුවන්. මෙතන ආසන්න වශයෙන් 30 දෙනෙක්ට පමණ නවාතැන් ගන්න පුළුවන් මේ සියලුම කාමරවල. ඉතින් මෙතන අයන් කරගන්න අයන් ටේබල් එකක් සහ ඒ අයන් එකට අවශ්‍ය වෙන ෆැසිලිටිත් තියෙනවා. මේ තියෙන්නේත් මෙයාලගේ තව රූම් එකක්. ඉතින් මේව හොඳ සුව පහසුවට සහ හොඳ ඉඩක් තියෙන රූම් තමයි තියෙන්නේ. මේ තියෙන වොෂ්රූම් එක. ඉතින් ඔයාලත් මේ තැන නවාතැන් ගන්න අවශ්‍යයි නම් දැන්ම පල්ලෙහා තියෙන නම්බර් එකට කෝල් එකක් දෙන්න.